කොහොමද ඔයාලට? අද දෙසැම්බර් 14 වෙනිදා ඉරිදා දවසක් අපේ අම්මයි මමයි උදේම මල් ටිකකුත් නෙලාගෙන අපේ ගමේ වැව කෙළවරේ තියෙන බෝධීන් වහන්සේ වන්දනා කරන්න තමයි අද යන්නේ. ඉතින් මම ඒ යන අතරමඟ ගත්ත චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා වීඩියෝ එකක් හැදුවා. ඉතින් ඔයාලවත් මම එතනට එකගෙන යන්නම් මේ වීඩියෝ එක ඉවර වෙනකන් හිටියොත්. වැව් බන්ට් එකට අපේ ගෙදර ඉඳලා විනාඩි 2ක වගේ දුරක් තමයි තියෙන්නේ. 8යි කාලට බස් එකේ එන්නේ බන්ට් එකෙන්. බස් එක එනකන් අපේ අම්මා වැව් බන්ට් එක පහළ තියෙන ගෙදරකින් මල් ටිකක් නෙලාගෙන එන්න ගියා. ඉතින් එයා ඒ ටිකත් අරන් ආවට පස්සේ ඔයා දන්නේ නැහනේ මොන වැවද කියලා. මේ තියෙන්නේ අපේ වැව. අපේ වැව තමයි පරාක්‍රම සමුද්‍රය. ඉතින් ඔය ලොකු දූපතකුයි පොඩි දූපතකුයි තියෙන්නේ. ඉතින් ඒ ලොකු දූපත පැත්තට තමයි අද අපි යන්නේ. ඔය ඈතින් පේන වනාන්තර කොටසක් තියෙන්නේ. අන්න ඒ ළඟට වෙනකන් අපි යනවා. ඒ කියන්නේ දොර 10. ඒ කිට්ටුවටම යනවා. ඒ හරිය තමයි බෝධිය තියෙන්නේ. ඔයාලා දැක්ක නේද අලි වැටක් තියෙනවා. ඉතින් අලි එහෙමත් එනවා අපේ ගමට. අපි පුදුම තරම් ඉවසීමකින් බලන් හිටියේ බස් එක එනකම්. මොකද අද බස් එක චුට්ටක් පරක්කු වුණා. වැවේ වතුර වැව් බන්ට් එක මට්ටමටම පිරීලා තියෙන්නේ. තව වැහි 2-3ක් ගියොත් නම් වාන් දොර 10 අරින්නම වෙනවා. මේ පහලින් පේන්නේ අපේ කුඹුරුයායවල් ටික. එහා පැත්තේ තියෙන්නේ ගම කුඹුරුයායවලුත් එක්කම. වෙන දවස්වලට නම් අපි යනකොට මොණරු ඉන්නවා පුදුම විදිහට. අද ඉතින් එක මොණරෙක්වත් හිටියේ නැහැ. මේ තියෙන්නේ අපේ ප්‍රාර්ථනා බෝධිය. වෙන දවස්වලට නම් ගොඩාක් සෙනගෙනවා. මේ දවස් ටිකේ ඉතින් උදේට චුට්ට වහින නිසාද දන්නේ නැහැ. සෙනග නම් ගොඩාක් අඩුයි අද. දැක්ක නේද? මිනිස්සුන්ගේ අහිංසක බලාපොරොත්තු ප්‍රාර්ථනාවල් පඳුරු වලට ගැට ගහලා ඉතින් තියෙන අපූර්ව මාත් ඉතින් මේ පඳුරු එහෙම ගැට ගහනවා. අපි වඳින කොටසේ වන්දනාමාන වතාවත් ටික කරන කොටසේ ඉතින් වීඩියෝ ක්ලිප් ගත්තේ නැහැ. ඉතින් අපි වන්දනා කරා බෝධිය ගාථා එහෙම කියලා පෑන් කලයක් එහෙම දාලා ඒ වතාවත් ටික කරා අපේ අම්මයි මමයි. මේ තැනට ගියපුවාම පුදුම විදිහට හිත සැහැල්ලු වෙනවා. ඇත්තටම හිතට මාරම සැනසීමක් දැනෙනවා. අපි මොකක් හරි ප්‍රශ්නයක ඉන්නවා නම් අපේ හිත දුකින් තියෙනවා නම් හිතට සැනසීමක් දැනෙන්නේ නැත්නම් අපි අදහන ආගම අනුව ඒ දේවල් වලට යොමු වුණාම ඇත්තටම හිතට මාරම සැනසීමක් දැනෙනවා. ඒක පෞද්ගලිකව මම අත්විඳින දෙයක්. ඒ වගේම මේ තැනට ප්‍රාර්ථනා බෝධිය කියලා කියන්නේ සමහර විට මිනිස්සුන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එතකොට බාරහාර වෙන දේවල් ඒ හැමදේම ඉෂ්ට වෙන නිසා වෙන්නේ නැති. ඒක මට පෞද්ගලිකව වෙලා තියෙනවා. ඒ මොකද මම මේ තැනට යන හැම වාරයකදීම මේ මොනාම හරි ප්‍රාර්ථනාවක් වෙනවා. පඳුරුත් ගැට ගහලා තියෙනවා. ඉතින් ඒ හැමදේම මට නම් ඒ විදිහටම ඉෂ්ට වෙලා තියෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳට ඉෂ්ට වෙලා තියෙනවා. ඒ නිසා මම ඒ ගැන ගොඩාක් විශ්වාස කරනවා. හිතේ විශ්වාසයේ හිතේ අවංකකමයි ඇතුව මොනවා හරි අපි ප්‍රාර්ථනා කරනවා නම් ඇත්තට මේ දේවල් ඉෂ්ට වෙනව නේද?
එක දිස්ත්‍රික්කවලට එක දෙවිවරුන් ඉන්නවානේ දැන්. ඉතින් අපේ මෙහෙට ඒ කියන්නේ අපේ පොළොන්නරුවට නම් අයිති වෙන්නේ පුල්ලිහර දෙවියන්ගේ අඩවිය කියලා කියන්නේ. ඉතින් ඝන දෙවි පිළිම එහෙම ගොඩාක් තියෙනවා. වැව්බන්ටක අයිනෙත් ගොඩාක් ඝන දෙවි පිළිම තියෙනවා මිනිසුන්ට වන්දනාමාන කරන්න සහ බාරහාර වෙන්න. ඒ මොකද මෙහෙ ඉතින් ගොඩාක් ඉන්නේ කුඹුරු ගොවිතැන් වගේම හේන් ගොවිතැන් කරන මිනිස්සු නිසා. ඉතින් ඒ අයගේ වගා කටයුතු වලට දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගන්නවා වගේම ළමයි විභාග කරනවා නම් යාළගේ දේවල් එතකොට රට යන අයගේ මේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවල් මේ දේවල් වලට ඉතින් ගොඩාක් අය මේ තැනට එනවා. ගොඩාක් ගම්වල ඉතින් තියෙනවනේ ඒ වගේ ඇදහිලි විශ්වාස ඒ වගේම අර ගමයි පන්සල වැවයි දාගබයි කියන සංකල්පය ඉතින් හරි අපූර්වට තියෙනවා. ඉතින් ගොඩක් ගම්වල මේ තැන තියෙන අනිත් විශේෂම දේ තමයි මේ කුටි හදලා තියෙන්නේ. ඒ වගේම මේ ඉදිකිරීම් කටයුතු කරලා තියෙන්නේ මෙතැනට එන ප්‍රාර්ථනාවල් කරලා ඒ දේවල් ඉෂ්ට වුණාම පස්සේ ඒ දේවල් වලට කෘතගුණ සැලකීමක් විදිහට තමයි මේ දේවල් මේ ඉදි කරලා තියෙන්නේ ඒ අය. අපිට ආයේ බස් එකේ එන්නේ 9 පහ වෙලා. ඉතින් අපේ මමයි අතන ළඟ තිබ්බ චූටි කඩේකින් පැනලා මේ බස් එකේ නිකන් හිටියා. පැය භාගයක් විතර හිටියා ඉතින්. ඒකල් නිදහසේ අපේ වැඩ ටික කරගත්තා අපි. සිටින බහිනකොට එහෙම ඉතින් පුදුම තරම් ලස්සනයි. අපේ ගෙදරට මේ ඉර බහිනවා පේනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අදට එච්චරයි.